මේ රටේ බදු ගෙවන්නන් විසින් එක් රැස් කරගන්න ලද මුදල් නිසි පරිදි අත්‍යවශ්‍ය ශේ සඳහා යොදවනවා කියන සහතික අපි බදු ගෙවන්න ලබා දී යුතුයි. ඒක මුළුමනින්ම මටත් අපේ අමාත්‍ය මණ්ඩලයටත් අපේ දේශපාලන අධිකාරියට පැවරලා තිබෙනවා. මම ඔබට එක සහතිකයක් දෙන්න. ඔබ ගෙවන කිසිදු බදු මුදලක රුපියලක්වත් දේශපාලන අධිකාරිය වංචා කරන්නේ නාස්ති කරන්නේ කියන සහතිකය දෙන්න. ජනාධිපතිවරයා ලෙස මට මේ රටේ මහජනයාගේ බදු මුදල් වලින් අනපනත් වලින් යම් වරප්‍රසාද ලබා දී තිබෙනවා. ගැසට් නිවේදන වලින් යම් වරප්‍රසාද ලබා දී තිබෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණය විසින් විශාල වරප්‍රසාද ලබා දී තිබෙනවා. හැබැයි අපි වරප්‍රසාද විශාල ප්‍රමාණයක් අත්හැරලා තියෙනවා. මහජනයාගේ හැම රුපියලක්ම අර පරිස්සම් කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය කප්පාදු කළ හැකි හැම ප්‍රමාණෙම මම කප්පාදු කරලා තියෙනවා. අපේ කැබිනට් මණ්ඩලයත් එහෙමයි. අපේ මන්ත්‍රීවරුත් එහෙමයි. මොකද මේ දේශපාලන අධිකාරියේ තිර අධිටනකින් නැතුව මහජනයාගේ මුදල් නාස්තිය වංචාව නතර කරනවායි කියලා මේ රට ගොඩ ගන්න බෑ. ඒ නිසා අපි තිර අධිෂ්ඨානකින් වැඩ කරනවා. ඒ නිසා පළමු ආදර්ශ අපි එතනින් දෙන්න.